වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ප්‍රබල භෂ්ම සහ දුබල භෂ්ම කියන්නේ මොනවාද කියලා. උදාහරණයක් විදිහට ප්‍රබල භෂ්මයක් කියලා කියන්නේ ජලීය ද්‍රාවණයේදී සම්පූර්ණයෙන්ම විඝටනය වෙලා ජලයට හයිඩ්‍රොක්සිල් අයන ලබා දෙන භෂ්ම. උදාහරණයක් විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භෂ්මය ජලීය ද්‍රාවණයකදී සෝඩියම් ධන අයන සහ OH ඍණ අයන විදිහට විඝටනය වෙනවා. මෙහිදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භෂ්මය සම්පූර්ණයෙන්ම විඝටනය වෙලා සෝඩියම් ධන අයන සහ හයිඩ්‍රොක්සිල් අයන ලබා දෙනවා. එතකොට අපිට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයකදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන අණු බලා ගන්න බෑ. සම්පූර්ණයෙන්ම සෝඩියම් ධන අයන සහ OH ඍණ අයන විතරයි අපිට බලා ගන්න පුළුවන්. මේ වගේ භෂ්මයක් අපි කියනවා ප්‍රබල භෂ්මයක් කියලා. ඒ වගේම ප්‍රබල භෂ්මයක KB අගය අනන්තයක් බවට පත් වෙනවා. හරි, අපි බලමු මේ KB අගය කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම දුබල භෂ්මයක් කියන්නේ මොකක්ද කියලා බලමු. දුබල භෂ්මයක් කියලා කියන්නේ ජලීය ද්‍රාවණයකදී අසම්පූර්ණයෙන් විඝටනය වෙලා ජලයට හයිඩ්‍රොක්සිල් අයන ලබා දෙන භෂ්ම. අපි උදාහරණයක් විදිහට ගමු පොදුවේ B කියලා භෂ්මයක්. මේ B කියන භෂ්මය ජලීය ද්‍රාවණයකදී ජලීය ද්‍රාවණයකදී අසම්පූර්ණ ලෙස එහෙම නැත්නම් සමතුලිත ලෙස විඝටනය වෙලා එයා හදනවා BH+ සහ OH- කියලා ජලයට අසම්පූර්ණ ලෙස හයිඩ්‍රොක්සිල් අයන ලබා දෙනවා. මේ වගේ දුබල භෂ්ම ජලීය ද්‍රාවණයක අපිට හයිඩ්‍රොක්සිල් අයන ඒ වගේම BH+ අයන වගේම විඝටනය නොවූ භෂ්ම අපිට දකින්න ලැබෙනවා. හරි. එතකොට අපි මේ භෂ්මයේ විඝටනය සඳහා සමතුලිතතාවයේ සඳහා නියතය අපි බලමු. Kc සාන්ද්‍රණය සඳහා සමතුලිතතාවය ලිව්වොත් අපිට ලියන්න පුළුවන් BH+ සාන්ද්‍රණය වාරයක් OH- සාන්ද්‍රණය බෙදීම B= සාන්ද්‍රණය වාරයක් H2O ලික්විඩ් සාන්ද්‍රණය. මෙහිදී අපිට තේරුම් ගන්න පුළුවන් ජලයේ සාන්ද්‍රණය නියතයක් කියලා. එතකොට Kc කියන්නේ නියතයක්. එතකොට අපිට Kc සහ ජලයේ සාන්ද්‍රණය වෙනුවට තනි නියතයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. Kc වාරයක් H2O ලික්විඩ් සාන්ද්‍රණය සමානයි BH+ සාන්ද්‍රණය වාරයක් හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණය බෙදීම B= සාන්ද්‍රණය. එතකොට මෙන්න මේ නියත දෙක වෙනුවට අපිට තනි නියතයක් ලියන්න පුළුවන්. අන්න ඒ නියතයට තමයි අපි KB කියලා හඳුන්වන්නේ. එතකොට KB එහෙම නැත්නම් භෂ්මයක විඝටන නියතය. එතකොට දුබල භෂ්මයක් සඳහා KB අගය මෙන්න මේ විදිහයි. B= සාන්ද්‍රණය. එතකොට KB අගය කියන අගය රඳා පවතින්නේ උෂ්ණත්වය මත පමණයි. එතකොට වෙන කිසි සාන්ද්‍රණය මත වෙනත් කිසිම සාධකයක් මත KB රඳා පවතින්නේ නැහැ. KB වැඩි වෙන්නේ හෝ අඩු වෙන්නේ උෂ්ණත්වය මත පමණයි. එතකොට මෙන්න මේ KB අගය අපි භෂ්මයේ විඝටන නියතයේ විදිහට හඳුන්වනවා. විඝටන නියතය. KB අගය ගොඩාක් වැඩි නම් උදාහරණයක් විදිහට KB අගය සාමාන්‍යයෙන් අනන්තයක් වගේ වෙනවා නම් ඒ භෂ්මය ප්‍රබල භෂ්මයක් බවට පත් වෙනවා. KB අගය එන්න අඩු වෙනවා නම් ඒක දුබල භෂ්මයක් බවට පත් වෙනවා.